අම්මලා තාත්තලා විශාල කැමැත්තකින් තමයි තමන්ට නොලැබුණු දේ තමන්ට අත්පත් කරගන්න බැරි දේ තමන්ට වඩා හොඳ ජීවිතයක් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න ඕන කියලා විශාල අපේක්ෂාවකින් තමයි දරුවෝ පාසලට එවන්නේ. මතක තබා ගන්න. ඔබට බාර දෙන්නේ දරුවා දෙමව්පියන්ගේ සිහිනයක් තිබෙනවා. මොකද සිහිනේ? මට වඩා හොඳ ජීවිතයක් මගේ දරුවට, මට වඩා හොඳ අධ්‍යාපනයක් මගේ දරුවට, මට වඩා හොඳ අනාගතයක් මගේ දරුවට කියන අපේක්ෂාවෙන් තමයි පාසලට ඔබට අපේ දරුවා බාර දෙන්නේ. හැබැයි අපේ පාසලේ ඇති වී තිබෙන තත්ත්වය, දරුවා ඉගෙන ගන්න පරිසරය, පාසල් පද්ධතිය ඇති වී තිබෙන බිඳවැටීම ඉතා කෙටි කාලයකින් ඒ දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ අපේක්ෂාවන් බිඳවැටෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. නිසා අපේ අපේක්ෂාව අර දෙමව්පියෝ පළවෙනි පන්තිර තමන්ගේ දරුවා ඇතුළත් කරගෙන තිබුණු ප්‍රාර්ථනාව ඉටු කරන එක තමයි රජයක් හැටියට අපි බාර ගන්න වගකීම. දෙමව්පියන්ට වඩා හොඳ ජීවිතයක්, දෙමව්පියන්ගේ ජීවත් වෙන පරිසරයට වඩා හොඳ අනාගතයක් අපේ දරුවන්ට හදලා දෙන්න ඕන. ඒකේ පළවෙනි මාවත තිබෙන්නේ අධ්‍යාපනයේදී. ඒදී මා හිතනවා අපි මේ ප්‍රතිසංස්කරණයන් හිදී ඔබට විශාල කාර්යභාරයක් තිබෙන දායකත්ව සපයන්න, ඒකට මැදිහත් වෙන්න. මා දන්නවා සමහර පොදු ජනතාව යම් ප්‍රතිවිරෝධයක් මතුවේ හැකි, ඒත් මේක කරන්න ඕන. මේ කරන්නේ කිසිවක් සඳහා නෙවෙයි. පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවට, ඒ දරුවා කරේ දෙමව්පියන්ගේ තිබෙන බලාපොරොත්තුවට අපි යුක්තිය සහ සාධාරණ ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරේ අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම විශාල ලෙස ආందోලනයට තුඩු දීලා තිබෙනවා යම් නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව. නේද? පනත් සංශෝධනය පිළිබඳව. මම ඔබට එකක් කියන්නම්. පාර්ලිමේන්තුවේ එහෙම පනතක් ඉදිරිපත් කළ තියෙන එක ඇත්ත. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙන්. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සාතික කරනවා. මොකද නීති හදන්නේ ඔබ වෙනුවෙන්. නීති හදන්නේ ජනතාව වෙනුවෙන්. නීති සම්පාදනය කරන්නේ ජනතාව වෙනුවෙන් නම් ඒ නීති වලට අනුගත වෙන්න ඕන ජනතාව නම්, ජනතාවේම නීති ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි නීති සම්පාදනය කිරීමෙන් පළක් නැහැ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙනවා. අපි නීති සම්පාදනය කරන්නේ පුරවැසියන්ගේ වමනාවෙන් මිසක් පාලකයන්ගේ වමනාවෙන් නොවන බවට මම ඔබට සාතිකයක් දෙන්නම්. පාලකයාගේ වමනාව නීති හදපු යුගයේ අවසන්. පාලකයාගේ වමනාවට නීති නෙවෙයි ව්‍යවස්ථා හැදුවා. පාලකයන්ගේ වමනාවට ව්‍යවස්ථා සංශෝධනය කරා. ඉතිහාසය. හැබැයි අද අපි සම්පාදනය කරන හැම නීතියක්ම ජනතාවගේ කෝණයෙන්, ඒ නීතියට භාජන වෙන අයගේ කෝණයේ දෙස බලමින් තමයි අපි නීති සම්පාදනය කරන්නේ. ඒ පිළිබඳව ඔබට සාධාරණ